ආයිබෝවන් කියලා සාදරෙන් ආදරෙන් පිළිගන්නවා මිස්ටර් පොලිටිකල් පචෝරිස් YouTube නාලිකාවට. channel එක subscribe කරන්න. ආතල් නාලිකාවක් page එකක් තියෙනවා Facebook එන්න පුළුවන්. page එකේ නම තමයි Mr. Baya SL Political තමයි page එක. link එක තියෙනවා description එකේ. ඔයාලට click කරලා එන්නත් පුළුවන්. එහෙම නැත්නම් Facebook එකට ඇවිල්ලා search කරන්න Mr. Baya SL Political කියලා. channel එක subscribe කරන්නත් ඕන. bell icon එක click කරන්නත් ඕන. notification all දාගන්නත් ඕන. නැත්නම් ඔයාලට වීඩියෝ මග ඇරෙන්නත් පුළුවන්. ආතල් වැඩසටහන් ටිකක් තමයි කරන්න ලෑස්ති වෙන්නේ මේ channel එකේ. ඉතින් ඔයාලත් එක්ක කතා කරන්න ඕනේ වීඩියෝ එකක් තියෙනවා. වීඩියෝ එක බලන්න පුළුවන්. කිව්වේ කොහොමද අපි වෙනස් කරනවා කියලා කිව්වේ. system change කරනවා කියලා කිව්වේ. අපි බොන්න දෙන්නේ නැහැ කියලා කිව්වා. අපි බත් පැකට් කන්න දෙන්නේ නැහැ කියලා කිව්වා. එහෙම තමයි කිව්වේ. හැබැයි ඔයා දන්නවද මුහුදවක්වත් දැකලා නැති මිනිස්සු දහස් ගාණක් අරගෙන ඇවිල්ලා තිනවා ඊයේ ගෝල් පේස් එකට. මම අඳුරන මිනිස්සු කීප දෙනෙකුත් ඉන්නවා. මේ මිනිස්සු මුහුදක් දැකලවත් නැහැ. එහෙම මිනිස්සුන්ව බස් එකේ දාගෙන ඇවිල්ලා මුහුද පෙන්නලා නේද පෝස්ට් සිටි පෙන්නලා ඔක්කොම කරලා ඔන්න ඊයේ මැයි රැලියට ගෙනල්ලා තිනවා දසදහස් ගාණක් මිනිස්සු වගේ. කොහොම කියන්නද? මෙන්න වීඩියෝ එක බලාගෙන යන් අපි. වීඩියෝ එක බලලා ඇවිල්ලා අපි ආයි කතා කරමු. කොහොමද මේ මිනිසුන්ගේ 2024 රැලි කොහොමද 2025 රැලි කොහොමද දැන් අනිත් රැලි වගේම නේද මිනිස්සු නටනවා බීලාද මන්ද කසිප්පු ගහලාද මන්ද මේ මිනිස්සු මේ විදිහට නටන්නේ අපි වීඩියෝ එක බලමු. රතු පැහැ ඇඳුම් ඇඟලා රතු පැහැ හිස්වසුම් පැළඳ රතු පැහැ කොඩි වනමින් මේ ඇදෙන මහා යනගඟ නුදුරේම බිහිවන විශ්මිත ශ්‍රී ලංකාවක් පිළිබඳව නුදුරේම බිහිවන නව පුනරුදයක් පිළිබඳව ශ්‍රී ලාංකීය ජාතියට ශ්‍රී ලාංකීය ජනතාවට නව බලාපොරොත්තු ගෙන ලබන්නක්. දේශපාලන ව්‍යාපාරය ආරම්භ කර ඉතාමත් කෙටි කලක් තුල එය මෙරට ජනතාවගේ බලාපොරොත්තු මුලින්ම වෙන්නේ 2025 මැයි රැලිය. කොහොමද ආවේ මිනිස්සු නටලා කෑ ගහලා වෙරි වෙලා වගේ නට ආවේ. අවසානයේ වෙන්නේ 2024 එක. කොහොමද ඒගොල්ලන්ගේ එතකොට තිබ්බ විනීතකම දැන් මොකද වෙලා තියෙන්නේ? අනිත් පක්ෂ වගේම නට කෑ ගහ පිස්සු කෙල කසිප්පු දගවන්ද ගහලා බීලා වැනි වැටි බඩ ගගා එන්නේ. දැන් පරණ පක්ෂ වගේමයිනේ අනිත් පක්ෂ වගේමයිනේ. එහෙම වෙන්නේ නෑ කිව්ව වගේමයි නේද? අන්න ඒක තමයි කියන්නේ උඹලව රවට්ටනවා කියලා බා. උඹලව රවට්ටනවා. උන්ට ඒ දවස්වල කණ්ඩවක් ගන්න නැතුව අනුන්ගෙන් හිඟා කකා ඉද්දී එහෙම තමයි හිටියේ. දැන් හොඳට කාලා බීලා උඹලට බැනලා කරලා අපිටත් ගහලා කරලා ඉන්නකොට උන් ඉන්නේ ලොකු සීන් එකේ බා. තේරුම් ගත්තද මිනිස්සුන්ගේ ඇටි? ඡන්දේ දෙනකොට හිතලා බලලා ඡන්දේ දෙන්න මැයි 6 වෙනිදා. මේ කාල කන්නිට දෙන්න යන්න එපා. ඕනම පක්ෂයකට දාන්න මුන්ට ඡන්දේ දෙන්න එපා. ඒක තමයි කියන්න තියෙන්නේ. නැත්තම් උඹලගේ කරෙත් නැගලා ඔළුවෙත් නැගලා උඹලව නැති බංගස්ථාන කරලා රටත් නැති කරලා තමයි මුන් යන්නේ දවසක. හරි එහෙනම් වැඩසටහන අවසන් කරනවා. අයිබෝවන්.